ඉෂානියෝ මුලින්ම මට බැන්නා වර්ම බොරුයි කියලා. හරිද? ඊට පස්සේ ඒ ප්‍රශ්න ඔය විදිහට දිගින් ගිහිලා මම වැඩ කරන් හරියගෙන වීඩියෝ දානකොට ඒකට බයින්න ගත්තා. මම පෙරේත වෙලා නේවට ඒවට බයින්න ගත්තා. හරිද? බොරු කරන්නේ කියලා. එතකොට බොරු කරන්නේ එතකොට ගේ හදා ගන්නකොට බොරුවට සමාජයට කියන්න ගත්තා. මෙයා බොරු කියන්නේ මේ ගේ හදා ගන්න. ඇයි මෙහෙම කරන්නේ? මගේ ජීවිතේ පාරපස්ස පන්න ඒගොල්ලන්ට වැඩක් කරන්න නැහැ කියලා. ඒගොල්ලෝගේ මේ දේවල් හරියට කරගන්න බෑ කියලා මාව යූස් කර ඒගොල්ලෝ සමාජගත කරන්නේ වැරද්ද උතුරු මගේ. ඒගොල්ලන්ට මගේ හරියට උතුරු දෙන්න පුළුවන් නේ. මේ ක්‍රීඩා කරන ඒවාට යකට පදක්කම් ගත්තකම මම දුක්මාන්සිලා ගත්ත පදක්කම් ඒ දේවල්. හරිද? එතකොට මගේ ජීවිතේට සම්පූර්ණ මුලින් ඉඳන්ම අසත් මගේ දරුවන්ට පවා අපහාස කරන ඉෂානියෝ. මේ සංඝහල කියලා ඉස්කෝල වලට කියලා බොරු සමාජගත කරා. හැම බොරුවක්ම සමාජගත කරන ඉෂානියෝ. කෙනෙක් බොරු සමාජගත කරා කියලා මගේ චරිත ඝාතනය කරන්න බොරු කිව්වා කියලා මම වැරදි වෙනවද? මම වැරදි වෙනවද? එතකොට ඒ අපහාස නින්දා නවනින්ගිරාවට මම කතා කරන මොහොතේදී මම වැරදි. මම අම්මා කෙනෙක් විතර මම හරියට දරුවෝ හදලා තියෙනවා. එතකොට මට අම්මා කෙනෙක් හැදෙන්න කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. මම දරුවෝ හදලා තියෙනවා. ඒ හින්දා මම ප්‍රශංසා කළා අර මගේ වීඩියෝ එක දරුවන්ගේ වැරලා මේ දරුවෝ මේ දෙමව්පිය කොච්චර වාසනාවද කියලා කී දහයක් දරුවන්ට ප්‍රශංසා කරාද? ඒක ඇසවා කරාද මේ යන්නේ? අයිස දරුවන්ට මේ නවනින්ගිරා ගේන්නේ. මේ නවනින්ගිරා ගේන්නේ මාව නීච කරපු කෙනා. හරිද? මගේ දරුවන්ට මගේ මෑණියන්ට දෙවියන්ට අපහාස නින්දා කරේ මාව නීච කරපු කෙනා. ඒ දරුවන් අනිවාර්යයෙන් නියතයි කියලා හොඳට මතක තියාගන්න. හරිද? තමුන්ට මගේ දරුවන්ට පවා නින්දාගෙන ආවේ තමුන් කරපු වැඩේ හින්දා. තමුන්ගේ පරිගැනීම නිසා. මගේ ඥාති හොරකම් කරගත්ත එක මම ඥාති නැවත ගත්තා කියලා කියපේර තමයි තමුන්ට ඔය තරම් හිතෙන්න ගත්තේ. හරිද? මේ හැමෝම එකතු වෙලා කොහොම කරත් මම නම් වටන්න බෑ කියන මම කියනවා. අනික හොඳට මතක තියාගන්න. සමාජයක් එකතු වෙලා මඩ ගහන්නේ නොකරපු වැරද්දකට කියන එක. මට සමාජයට මෙහෙම නමක් ඇත නමක් ඇතුල් කරේ ඉෂානියෝ. මේ විදිහට අපහාස නින්දා ඇති කරේ ඉෂානියෝ. ඉෂානියෝ තමයි මුලින්ම තමන්ගේ පේජ් එක හදාගන්න ක්‍රීම් බිස්නස් එකක් ප්‍රොමෝට් කරන්න තමයි මාව කැතයි ගඳයි කියන තැන සමාජයට ගත්තේ. ඒවා කිසි දෙයක් අදාළ නැහැ. මගේ ජීවිතේ මම මෙහෙම පාඩු වෙන්න ගෑණියෙකුට අපහාස නින්දා කරේ ඉෂානියෝ. ඒක හොඳට මතක තියාගන්න. මම කිසි කෙනෙකුට අපහාස නින්දා කරන්න ගියේ නැහැ. මේ සමාජයේ මුලින්ම දැන් මේ ප්‍රශ්නයක් තියෙන හින්දා මම මේ කියන්නේ මේ කතන්දරේ. එයා තමයි මගේ දරුවන්ට පවා අපහාස කර සමාජයට ගියේ. कैसी मजबूरी मैंने नजरों से तुझे छू लिया ओह कभी तेरी खुशबू कभी तेरी बातें සාදු මේ සමෑනි උත්තර කසයි. ඔව් පපුවට තියන් ඉන්නේ ආදරේ නාමය. ෂෙයා කරන්න රෙකෝඩ් කරගන්න. අනුමත කරන්න සාදු අම්මා සත්‍යයි. මේ මෑනි කෑ ගන්නවා. ඕ අම්මෝ දෙයෝ සාති නාගවර වැද ගන්න කෙල පොරට ඩොක්කල ටික ලංකා තියෙන්නේ. අම්මෝ අතේ ඊටෝ බලාපියා. මගේ මුදල් account එකේ අම්මා ගුරාට ජය වේවා හේමන්ත රැකින්න ගුරුනාන්ත රැකින්න ඔයාලා මොකද එහෙම බලන්නේ ඔක්කොම ඉන්නේ දෙක විතරයි ඕක තනියෙන් නඩ මොකද ඕක ඇඟ ටික වැදගෙන නාගවර වේසාවියෝ මට දෙයක් දුන්නේ තොපි කැතයි තොපි ගහකට ඒක මට හොඳ නැහැ අකල් තද වෙලා වතුරේ ඉන්ටර්වල් බ්‍රේක් දෙයි වතුර පාන කරනවා සුද්දෝ අරන් ගිහින් පුගේ ඇවිල්ලා වටේ රවුන්ඩ් හපු පුක පුරුවන් ගෙනාපු ගොන් කැරියා මේ ඉන්න මිනිස්සුන්ට අපහාස කරනවා පුක දීලා තමයි ගැජ්ජිය වලට ගිහින් තියෙන්නේ ගොන් ගෝතයා එහෙම ගිහපු ගෝතයා ඇවිල්ලා දැන් වටේ ගිහිල්ලා හිල පුරුවන් ඇවිල්ලා මෙතන ගාව මිනිස්සුන්ට අපහාස කරනවා සාධාරණයිද සාධාරණයිද කියපල්ලා බ්ලැකී සම්බන්ධව පොඩි දෙයක් කියන්න හිතුණා. මේ දවස්වල ඒකට පහර දෙනවා. රට ඉන්න කාලකන්ණි ජාතකයක් හරියට නැති කාලකන්ණි අවලම් බල්ලෝ ටිකක්. සහ මැද පෙරදිග වේස ගෑනු උන්ට කියන තංගර වේස ගෑනු. අස්ති ඇඟිලි පහට ප්‍රමාණය අඩු ප්‍රමාණය. උන්ට කියන වේස ගෑනු. උන්ට අර කියන ඒවා පෝර දම තවත් මේක කුලප්පු කරනවා. ඒ වගේ කාලකන්ණි වේස ගෑනු. බ්ලැකී කොච්චර ශක්තිමත් කිව්වද දවසක ඔය දේවල් දරා ගන්න බැරි දවසක් එනවා. අන්න එදාට උඹලට ඔය දේවල් වලට වන්දි ගන්න වෙනවා. අනිවාර්යෙන් වන්දි ගන්න වෙනවා. උඹලා පොඩ්ඩක් හිතුවද බ්ලැකීට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. දරුවෝ දෙන්නේ. ඒ ගෑනු ළමයි දෙන්නේ. යකෝ ළමයි පාරේ බහලා යන්නේ කොහමද? සමාජයට මුණ දෙන්නේ කොහමද? උඹලා ඔය විදිහට පාර දෙනකොට පොඩ්ඩක් හිතපල්ලා. තමුණු අම්ම කෙනෙක් නේද? තමුණු තාත්තා කෙනෙක් නේද? ඒ විදිහට හිතපල්ලා. කෙනෙක්ට මඩ ගන්න කලින් තමන් ගැන පොඩ්ඩක් හිතපල්ලා. තමන් ගැන පොඩ්ඩක් හිතපල්ලා.